අයිබෝවන් ලස්සන දවසක් සහ සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ලස්සන සහ පෝටලුවෙන් පිරුණු සුන්දර නොවැම්බරේ අවසන් සති දෙක තමයි මේ ගෙවෙන්නේ. ඉතින් ඒ සති දෙක ඔයාගේ ජීවිතේට බලපාන්නේ කොහොමද සහ විශ්වයෙන් ඔයාලට තියෙන පණිවිඩ ඔයාගේ සුරදූතයන්ගේ තියෙන පණිවිඩ සංඥා මොනවද කියලා දැනගන්න වීඩියෝ අවසන් වෙනකන් අරඹන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ලස්සන ඔයාට. ඉතින් තාමත් ඔයා මාව subscribe කරලා නැත්තම් මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් දන්නවද මේ ලස්සන නොවැම්බරේ ෆෝටල් දවස් 4ක් තියෙනවා. energy photo days. මේ දවස්වල අරමුණු ඉතාම ලොකුයි. energetic shift, intention setting, manifesting, releasing ලෙස විශ්වාස කරනවා. ඉතින් නොවැම්බරේ පළවෙනි ෆෝටල් එක දවස තමයි 11 වෙනි මාසේ පළවෙනිදා. ඉතින් ඒ දවස් නම් දැන් ඉවර වෙලා කමන්නේ ඔයාගේ දැන ගැනීම සඳහා මම ඔයාලට ඒවත් කියන්න. ඉතින් ඒ දවස නව ආරම්භයක් සහ බලාපොරොත්තු තැබීමට හොඳම දවසක්. ඊළඟ දවස තමයි 11 වෙනි මාසේ 7 අතීතයෙන් පැවතෙන නෙගටිව් ඉවත් කරන දවසක්. ඒ කියන්නේ ඔයා ගොඩාක් කාලයක් ඉඳන් ඔයා හිතනවා මට මේවා කරන්න බෑ මට හරියන්නේ නෑ අන්න ඒ වගේ දේවල් ඔයාගේ මනසින් ඉවත් කරන දවසක් සහ ආත්මීය අවධානය වැඩෙන දවසක්. ඊළඟට අපි වැඩි අවධානය යොමු කරපු 11 දවස. වසරේ බලවත්ම එනර්ජටික් ගේට් වේ එක ගැඹුරු හැඟීම් manifesting speed up. ඒ කියන්නේ ඔයාගේ manifesting ඊටාම වේගයෙන් වැඩ කරනවා. angel number this වීම. ඊළඟට 11 වෙනි මාසේ 14. ඒ දවසට ඔයාගේ mind එක clear වෙනවා. ඒක වැඩි වෙන දවසක්. ඒ වගේම 11 වෙනි මාසේ 17 8 abundance code. ඒ කියන්නේ ඔයාට ධනය සම්පත් තාම බහුල ලෙස ආකර්ෂණය වෙනවා. abundance opportunity attract එක කරන දවසක් සහ ශක්තිය අලුත් ප්‍රතිපත්ති වලට වාට ශ්‍රමය දාන්න හොඳම දවසක්. ඉතින් යාළුවෝ මේ දවස් ටික නම් ඉවර වුණා. දැන් අපි බලමු ඉදිරියට වාට තව ඉතුරු වෙලා තියෙන ෆෝටල් දවස් මොනවද කියලා වාට කොහොම වෙයිද කියලා. ඒ දවස් අමතක නොකර මතක තියාගෙන ඔයාගේ ඒ ශක්තිය බලන්න ඔයාට අවශ්‍ය දේවල් ලබා ගන්න. 11/27 මාස්ටර් බිල්ඩර් පෝටල් ඩේ එක. එදාට ඔයාට විශේෂ දවසක්. ඔයාගේ නිරෝගීත්වය, ව්‍යාපාර, අධ්‍යාපන, ආදරය, ජීවිතේ නිර්මාණය කරන ශක්තිය ලැබෙන දවසක්. ඔයාගේ ගෝල් අචීව් කරගන්න පුළුවන් දවසක්. තව ඔයාට 11 වෙනි මාසේ 28 ඒක විශේෂම ෆෝටල් ඩේ එකක්. නව ආරම්භයක දවසක්. පරණ චක්‍රය අවසන් කරලා ඔයාට නව දොරටු නව අවස්ථා විවර වෙනවා. ඉමෝෂනල් රිලීස් වෙනවා. තව මේ පෝටල් ඩේ වල common energy වර්ග 7ක් තියෙනවා. manifesting power එක වැඩි වීම, හදවතේ හැඟීම් ශක්තිමත් වීම, sign and angel number this වීම, ආතතිය drop වෙලා calm energies build වීම, relationship healing, කාර්ය සාධන පැහැදිලි වීම, abundant attract කිරීම. ඉතින් ඔයා අමතක නොකර මේ දිනවල විශ්වය සමග සම්බන්ධ වෙලා ඔයාගේ ජීවිතයට අලුත් ආරම්භයක් ගන්න. ඔයාගේ ජීවිතයේ සම්පත්, ආරක්ෂාව, ආදරය සහ ශක්තිය මේ දවස්වල ලබා ගන්න. මේ නොවැම්බරයේ අවසානයේ ඔයාගේ ජීවිතයේ අලුත් කතාවක ආරම්භයක් තමයි පටන් ගන්න. ඔයාට අවශ්‍ය දේවල් ඔයාව හොයාගෙන එන කාලයක්. ඔයාගේ මාර්ගය පැහැදිලිව විවෘත වෙන කාලයක්. ඔයාට අභියෝග කරපු ඒ කතා ඔයා අවසන් කරන කාලයක්. ඔයාගේ සිහින සැබෑ කරගන්න කාලයක්. යුනිවර්ස් එක ඔයාට අවශ්‍ය සියලු තොරතුරු පණිවිඩ සපයනවා. යෝජනා, අයිඩියා, තව හොඳ ගයිඩන්ස් එකක් දෙනවා. මුදල් අවස්ථා, කස්ටම් සක්සස් බාධක නැතිව ඔයා ළඟට පැමිණෙන abundance magnet එකක් වෙන කාලයක්. ඔයාගේ plans reality වෙනවා. මේ අවසන් සති දෙකේ වගේම ඔයාගේ ශක්තිය මාර විදිහට පවර්ෆුල් වෙනවා. පරණ සර්කල් එනර්ජි එක අවසන් වෙලා අලුත් පිටුවක් විවෘත වෙනවා. සියලුම නෙගටිව් දේවල් රිලීස් වෙලා යනවා. ඔයා සාර්ථක කෙනෙක් වෙනවාමයි.
ඉතින් මේ නොවැම්බර් ඔයාගේ ජීවිතය වෙනස්ම කරන මාසයක්. ඒක ඔයාටම මං හිතන්නේ දැනටමත් දැනිලා ඇති. ඇත්තටම මටත් ගොඩාක් හොඳම දේවල්මයි මේ නොවැම්බරේ මටත් සිද්ධ වුණේ. ඉතින් මමත් මේ ලස්සන නොවැම්බරේට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ගොඩාක් අය හිතන්නේ නොවැම්බර් කියන්නේ මහා අසුබ මාසයක්, මලවුන්ගේ මාසයක්. ඒ විදිහට නෑ. නොවැම්බර් කියන්නේ හරිම ලස්සන මාසයක්. ඔයාට එන දේවල් ඔයාට හිමි. ඒකට ඔයා මෙහෙම කියන්න. මම රෙඩි. මම ඕපන්. මේ විදිහට ඔයා විවෘත වෙන්න මේ විශ්වයට. ඔයාට බර වූ සෑම දෙයක්ම මම අද සිට විශ්වයට මුදා හරිනවා. මගේ හදවත සුවයි, සැහැල්ලුයි. මේ මොහොත මගේමයි. මගේ සිහිනයන් මා වෙතට දිවෙනවා. මගේ එනර්ජි එක්ස්පෙන්ඩ් වෙනවා. ඉස්සර දකින්න ඇත්තයි නොතේරුණු දොරටු දැන් මටම විවෘත වෙනවා. සම්පත්. සම්පත් මාව හොයන්න එනවා. මුදල් මාව හොයන්න එනවා. money opportunity success මාව ෆලෝ කරනවා වගේ දැන් පරණ සර්කල් එක අදින් අවසන්. අලුත් අභියෝග, අලුත් ආරම්භයක්, අලුත් මම දොරටු විවෘත කරන්න මට බලාගෙන ඉන්නවා. ඉතින් නොවැම්බර් ඔයාට මට අවුරුදු ගණනින් ලොකු වෙනසක් කරපු ලස්සන මාසයක්. අපේ ජීවිතවලට වෙනසක් ගෙනාපු මාසයක්. ඔයාගේ ජීවිතයට ආදරය, සුවය, ආරක්ෂාව, සාර්ථකත්වය ගෙන ආව මාසයක්. විශ්වය ඔයාට මේ සියලු දේ දුන්නට ස්තුති කරන්න. ආදරණීය නොවැම්බරයට ස්තුති කරන්න. මේ ගෙවි යන්නේ තවත් එක් ලස්සන සුන්දර මාසයක අවසන් සති දෙක රණින් බැබලෙන මාසයක්. රන්වන් සති දෙක තවත් ඉතිරි වෙලා තියෙනවා. ඔයා වෙනුවෙන් ආදරේ උතුරන මාසයක්. වෙනදට වඩා ඔයාගේ සිතවිලි බොහෝම බලවත් ශක්තිමත් වෙන මාසයක්. මේ මාසේ පුරාම ඔයාට ආදරය කරන්න අමතක කරන්න එපා. ආධ්‍යාත්මිකව, කායිකව, මානසිකව ඔයා ඊටාම යහපත් කෙනෙක්. මේ මාසය ඉතින් ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න. ගෙවි යන නොවැම්බරේ බොහෝ දේ ඔයාට ළඟා කර දුන්නා වගේම ළඟා කර දෙනවා. නොවැම්බර් ඔයාගේ ජීවිතය වෙනස් කරපු හොඳම නොවැම්බරයක්. ඉතින් මේ වසරේ ආපු මේ නොවැම්බරේ ඔයාගේ ජීවිතේ ගොඩාක් වෙනස් කරනවා. ඒක ඔයා නොකිව්වත් මම දන්නවා. ඉතින් ඔයා මේ ලස්සන නොවැම්බරේ ස්තුතිවන්ත වෙන්න. ඉතිරි සති දෙක විශ්වාසයෙන් ඉන්න ඔයාගේ ජීවිතේ ලස්සනට වෙනස් කරන ලස්සනම සති දෙකක්. ඉතින් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. විශ්වාසයෙන් ඉන්න විශ්ව මාතා ඔයත් එක්ක ඉන්නවා ඔයාට උදව් කරන්න. ඉතින් මේ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.